සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම. මම අද මේ හදලා තියෙන්නේ අවුරුදු 1කමාරක් වයස ඇති මගේ පුංචි පුතු පැටියට පැස්ටා ග්‍රේවි පැස්ටා පොඩි ඩිෂ් එකක්. ඉතින් එයා බත් කන්න හොරයි. ඒ නිසායි මම මෙහෙම හදලා දෙන්න හිතුවේ. මේක හදලා කන්න දෙනකොට අනිවාර්යෙන් මෙයාලට පොඩි කරලා කන්න දෙන්න. මොකද මේ චූටි පැස්ටා යාලට සමහරට ගිලින්න අපහසු වෙයි. ඉතින් එයාට පොඩි කරලා දුන්නාම එයා ඇත්තටම රස්නේ මද රස්නේ පිටින් කෑවා. මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කිව්වොත් එහෙම පැස්ටා ඒ වගේම මම හොඳින් තඹගත්ත පැස්ටා වලට මම එකතු කරේ ගම්මිරිස් ලුණු කුඩු සල්පයක් ඒ වගේම චීස් මේක ග්‍රේවි එකට තමයි මම හැදුවේ. මේවා එකතු කරලා තඹගත්තට පස්සේ ආයෙත් මම ලිපේ තියලා මේ වතුරත් එක්ක තමයි චීස් උණු වතුරත් එක්ක මික්ස් කරලා එකතු කරේ. ආයෙම ටිකක් පැහැවගත්තා. ඉතින් බබා ආසාවෙන් කෑවා. යා ෆස්ට් ටයිම් තමයි අද මේක try කරේ. ඉතින් මේම හදලා දෙනකොට මතක් කරලා මං කිව්ව විදිහට කෑලි පොඩිවට පොඩි කරලා කවන්න. මොකද එයාලට ගිලින්න අපහසුයි මේ විදිහට තිබ්බහම. ඉතින් එයා ආසාවෙන් කෑවා. ඔයාලත් මේ වගේ විවිධ ඩිෂස් try කරලා බලන්න. සමහර වෙලාවට එයාලා බත්ම කන්නේ නැහනේ. මගේ බබත් කන්න ගොඩාක්